එහෙම තියෙන විශේෂ කාරණාව තමයි පහුගිය සතියේදී මහා පරිමාණ නිවෙස් හදලා දෙනවා කියලා රටේ ජනතාවට බොරු කියපු මහා පරිමාණ හොරෙක් කොටු වුණා. ඔහුගේ නම මුතුකුඩ. මුතුකුඩගේ කැදැල්ල කියන නමින් තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කැදැල්ල සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කළා. කැදැල්ල නමින් ව්‍යාපාර 4ක් කරගෙන ගියා. ඒ ව්‍යාපාරවල මේ සියලු දේවල් හොරකම් කළා තමයි තියෙන්නේ. ගෙවල් හදලා දෙනවා කියලා මේ මිනිස්සුන්ගේ සිහින විකුණලා මුදල් ලබාගෙන ඊට පස්සේ මේ මුදල් නැවත ලබා නොදී විවිධාකාර වංචනික ක්‍රම මගින් මේ කැදලි සිහිනය එහෙම නැත්නම් නිවෙස් ඇදීමේ සිහිනය සුන් කරපු පුද්ගලයෙක් ගැන තමයි මේ දැන් අත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වංචාවට අහුවෙච්චි බොහෝ පාරිභෝගිකයන් මීළඟට වෙන්නේ කුමක්ද කියලා දන්නේ නැතුව අගතියටපත් වෙලා එක එක තැන්වල හිස්ලූලුවත කැරකි ඉන්න අවස්ථාවක තමයි ඔවුන්ට නිවැරදිව මොකද්ද මේ කරන්න ඕනි කියන කාරණාව පැහැදිලි කර දීම උදෙසා තමයි මේ මාධ්‍ය හමුව ප්‍රකාශ කරන්නේ. එතකොට මේ වන විට මේ චූදිතයන් සැකකරුවන් අධිකරණයට කොටු වී හමාරයි. පොලිසියට කොටු වී හමාරයි. ඔවුන් දැන් අධිකරණ ක්‍රියාවලියක ඉන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව යම්කිසි අපරාධමය වරදකට දඬුවම් ලබා දීමේදී අගතියට පත්වෙච්ච පාර්ශවය වෙනුවෙන් ඒ මුදල් නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට අපි පැහැදිලිව කියන්න ඕනි ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් දැන් අපි පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා දැන් ඔක්කොම හරි සැකකරුවා අල්ලලා තියෙනවා දැන් අපිට මුදල් ලැබෙයි කියලා කවදාවත් ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව දැනුවත් කිරීම උදෙසා තමයි අද මේ මාධ්‍ය හමුව අපි තියන්නේ. එතකොට කැදැල්ලෙන් හෝ වේවා වෙනත් ආයතනයකින් හෝ වේවා අගතියටපත් වෙලා ඉන්නවා නම් ගරු අධිකරණයෙන් අවසානයේදී ඔහු වැරදිකරුවෙක් වුණොත් ඒ නියෝග සහ දඬුවම් ලබා දෙන්නේ කරපු වැරද්දට මිසක් ලබාගත් මුදල් වලට නෙමෙයි. නැවත මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව අපි සියලු දෙනා දැනුවත් කරන්න සූදානම්. ඉදිරියේදී මෙන්න මේ දුරකථන අංකය අපි නැවතත් ප්‍රකාශ කරනවා 0.716 238 කතා කරන්න නොමිලේ ඔබට අවශ්‍ය ඒ උපදෙස් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි දැන් මේකට දැන් අපරාධමය වරදකට අපරාධමය අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වුණාට මුදල් ලබා ගැනීමට නම් කරන්න ඕනි සිවිල් අධිකරණයේ නඩුවක් පැවරීම. මේ කාරණාව දන්නේ නැතුව මේ අවස්ථාවේදී මේක හිතා ගන්න බැරුව 1000කට අධික ප්‍රමාණයක් මේ මිරිහාන පොලිසිය අසල උසාවිය අසල උද්ඝෝෂණ කරලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය දැනුම නොමැති කමින් බලාපොරොත්තු සුන් වෙලා බලන් ඉන්නවා. ඉතින් ඒ අයට නිවැරදි මාවතේ නිවැරදිව ගමනක් යන විදිහ තමයි අපි මේ කියලා දුන්නේ. ඒ වගේම මේ මුතුකුඩ කියන පුද්ගලයාත් ඒ වගේම තවත් කැදැල්ලක් තියෙනවා. මේ සියලු දෙනාගේම විස්තර අපි ගාව තියෙනවා. ඔවුන්ගේ ඇඩ්‍රස්, ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත්, එතකොට ඔවුන් කොහෙද ඉන්නේ, ඒ සියලුම විස්තර සහ මේ නඩුවලට අදාළව සිවිල් නඩුවකට අවශ්‍ය කරන ඒ සියලුම විස්තර අපි ගාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මොවුන් යම්කිසි කටකතාවක් කරගෙන යනවා. එක්කෙනෙක් ඉන්නවා. එයා කතා කරනවා. මම දැක්ක මුතුකුඩ අර කැසිනෝ එකේ කැසිනෝ ගහනවා පෝර කවරවල තමයි මේ මිනිස්සයා සල්ලි අරන් ගියේ. කැසිනෝ එක ඇතුළට ආවෙත් පෝර කවරවල දාගෙන. දැන් මේ කට්ටිය මොකද්ද අඟවන්න හදන්නේ? කැසිනෝ ගහලා මේ සල්ලි ටික ඔක්කොම ඉවරයි කියලා. ඔයා හිතන්න එපා මුතුකුඩ ඒ જાතියේ මිනිස්සෙක් කියලා. ඒ සියලුම මුදල් වෙනත් ව්‍යාපාරවලට ආයෝජනය කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව තොරතුරු අපි දැන් හොයාගෙන යනවා. කවුරුවත් හිතනවා නම් අපේ ඉවරයි දැන් මුදල්. මූට කොහෙන්ද ගෙවන්න සල්ලි? කැසිනෝ ගහලා ඔක්කොම විනාශ කළා කියලා මේකත් කුමන්ත්‍රණයක්. මේක ඉන්නවා කිහිප දෙනෙක් අදාළ කට්ටියට කතා කරන මේ ඔයා මුතුකුඩගේ වංචාවට අහුණා නේද? කැදැල්ලේ වංචාවට අහුණා නේද? මං ගාව තියෙන හොඳ විස්තරයක් දෙන්න. මෙයා හැමදාම මෙතන කැසිනෝ කිං වගේ හිටියේ. කැසිනෝ ගහන්න ගියා. දැන් සල්ලි සතයක්වත් නැහැ. ඕගොල්ලන්ට මේ සල්ලි ගන්න වෙන්නේ නැහැ කියපු ගමන්ම අර පුද්ගලයින්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් කැඩී බිඳී යනවා. ඒගොල්ලෝ එන්නේ නැහැ සිවිල් නඩුවක්වත් දාන්න. ඒගොල්ලෝ අධිකරණයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලක් දක්වන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු බිඳිලා ඉවරයි. අපරාධකාරයාට සූක්ෂම ලෙස පලා යන්න ඒ වගේ බොරු රංගපෑම් තුලින් අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි කරුණාකරලා කියන්නේ අගතියට පත්වෙච්චි සියලු දෙනා වෙනුවෙන් යුක්තියක් ඉෂ්ට කරන්න සිවිල් බුද්ධි පරිමන සූදානමින් ඉන්නේ ඕනිම කෙනෙක්ට. අපි කිසිම ආකාරයකට මුදල් ලබා ගැනීමක් සිදු කරන්නේ නොමිලේ මේ සේවාව
ඉදිරියටත් අපි ලබා දෙන්න කටයුතු කරනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොතින් අපිට කරුණා කරලා කතා කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ